හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලා අද පිළිගන්නවා SLD YouTube channel එකට. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙනම වීඩියෝ එක සෙට් වෙන්න. ඉතින් ඔයාලට පේනවා මගේ export gigs ගැන තමයි ඉතින් අද වීඩියෝ එකක් තියලා ආවේ. ඉතින් ඔයාලට පේනවා මගේ account balance එක $15.9ක් තියෙනවා. තව pending වල එකක් තියෙනවා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ කොහොමද හරියටම වීඩියෝ මාකටිං ටාස්ක් එකක් කරන්න කියලා. ඉතින් ඔයාලා export gigs site එකට log in වෙන්න microjobs කියන එක තෝරලා find job දෙන්න. फ्रेंड्स दीली वेरला මෙතන මේ කැටගරි කියන එකේ අල්ලන්න ගිහලා වීඩියෝ මාකටිං කියන එකට ටික් එකක් දාගන්න. එතන ඇප්ලයි කියන එක දෙන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඇවිල්ලා තියෙනවා අපි කරන ටාස්ක් ජාතිය. මොකද වීඩියෝ මාකටිං. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ උදේ පාන්දර මේක රෙකෝඩ් කරන්න. ඉතින් මේ ඩාටා නම් ටාස්ක් වැඩි නෑ. ඔයාලට සාමාන්‍ය හවස 5ට විතර පස්සේ නම් ඔයාලට ටාස්ක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන පේනවා. ඉතින් මම මේ ටාස්ක් එක ක්ලික් කරගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට පේනවාද මට මේ රට්ටු පාරින් මේ එකක් කරලා තියෙනවා. කියන්නේ මගේ සක්සස් රේට් එක ලෝ. ඒක නිසා මම ටාස්ක් ගන්න බෑ. මම ඔයාලට සක්සස් රේට් එක කියන්නේ මොකක්ද කියලා දෙන්නම් වීඩියෝ එක අවසන්. ඉතින් අපි බලමු මේ ටාස්ක් එක ගන්න කොහොමද කියලා. හරි. ඔයාලට පේනවාද ඒකටම මෙතන කියනවා මෙන්න මේ නම කොපි කරගන්න ඕනේ අපි. මෙන්න මේ නම ඒක කොපි කරගන්න. කොපි කරගෙන ඉඳලා මෙතන වල ලින්ක් එකක් දීලා තියෙනවා. අන්න ඒක ඕපන් කරගන්න. මෙන්න මේ ආකාරයට ඕපන් කරගන්න. ටකින්න ෆ්‍රෙන්ඩ්ස් නෙට්වර්ක් පොඩි අවුලක් තියෙනවා ඩිස්මිස් එකක්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් පේනවා ඔයාලට ලින්ක් එක ඕපන්ලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ තමයි අපි අද හොයාගන්න තියෙන්නේ. ඉතින් අපි නම කොපි කරගත්තා. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් මම යනවා ඒ ස්පෝට් ගිග්ස් එකට. හරි අපි බලමු මේක මොකද්ද ගන්න තියෙන්නේ කියලා. ඔයාලට පේනවාද මෙතන දීලා තියෙනවා ෆ්‍රේම්ස් 8000ක් බලන්න කියලා තියෙනවා. ඊට පස්සේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියනවා share one place. මෙන්න මේක හොඳට බලාගන්න. කමෙන්ට් එකක් දාන්න එපා කියලා තියෙනවා. ඉම්පෝර්ට් ඊට පස්සේ මෙතන තියෙනවා නට්ස් ඔන් කරගන්න කොහොමද කියලා මෙතන යාලා පොඩි ගයිඩ් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලා උලන් මේ විදිහට ගිහිල්ලා නට්ස් ඔන් කරගන්න PC වලට වෙනමයි මොබයිල් වලට වෙනමයි කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඊට පස්සේ මම දැන් යනවා. මෙයාලා මෙතන ප්‍රොෆයිල් එකේ තියෙන්නේ නට්ස් ඔන් කරලා ෆ්‍රේම් මට 10 බලපු ස්ක්‍රීන්ෂොට් එක. අර ෂෙයා කරන්න කියපු ලින්ක් එක. ඉතින් අපි දැන් යමු YouTube එකට. Good boy! 3 o'clock! හරි ෆ්‍රෙන්ඩ්ස් මම දැන් YouTube එකට ගිහින් දැන් අපි යමු සර්ච් කරගන්න. ඔයාලට මතකද අර කොපි කරන් ආපු එක. එහෙනම් මෙතනින් දීලා මෙතන මේ සර්ච් කියන අයිකන් එක දෙන්න. ඔයාලට මතකද වීඩියෝ එක ඉතින් වීඩියෝ හොයාගන්න ඕනේ දැන්. 최신어린이보험 이번 달은 여기가 저렴합니다. 평소 우리 아이가 열만 조금 나도 혹시 어디가 크게 아픈 건 아닐까? 가슴이 철렁 내려앉는 게 부모님 마음. හරි දැන් අපි යමු. මෙන්න මේක තමයි වීඩියෝ එක ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට මතකයි thumbnail එක. ඉතින් මෙන්න මේ වීඩියෝ තමයි අපිට බලන්න තියෙන්නේ. ඉතින් මම දැන් මේ වීඩියෝ ප්ලේ කරගන්නවා. 아닙니다. 어린이보험은 추후에 우리 아가가 성장해서 හරි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලකට මේ වීඩියෝ එකේ සෙටින් වලට යන්න. ගිහිල්ලා බලන්න මෙතන මේ වීඩියෝ එකේ ක්වොලිටි හදන්න තියෙන. මෙතන ක්ලික් කරලා ඇඩ්වාන්ස් කියන එකට ගිහිල්ලා මෙතන මේ 720 1080 කියන තැන පැත්තකින් තව 60 fps කියලා වැටලා තිබ්බොත් අන්න ඒකට 720ට දාගන්න ෆ්‍රෙන්ඩ්ස්. එහෙම වැටලා තිබ්බොත් විතරක්. නැත්තම් දාන්න යන්න එපා. එහෙම වැටලා තිබ්බොත් දාගෙන ඊට පස්සේ මෙතන මේ සෙටින් වලට ගිහිල්ලා මෙතන මෝ කියන තැනට ගිහිල්ලා මේ නර්ඩ්ස් කියලා තියෙන්නේ. අන්න ඒක ඔන් කරගන්න ඕනේ. ඔයාලගේ එතන නර්ඩ්ස් නැහැ නම් ඔයාලා කරන්න ඕනි ඔයාලගේ YouTube එකේ ඔයාලා යන්න ඕනේ සෙටින් එකට. ඉතින් මම දැන් යනවා YouTube account එකේ සෙටින් වලට. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලගේ YouTube account එකේ සෙටින් වලට ඇවිල්ලා මෙතන මේ general අන්න එක ක්ලික් කරගෙන ඔයාලට මෙතන මේ පේනවා enable state for notes කියලා. අන්න එකට ඔයාලා ටික් එක දාගන්නවා. ඊට පස්සේ තමයි ඔයාලට අතනින් එන්නේ notes on කරන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙම ඔයාලා notes on කරාට පස්සේ ආය යන්න වීඩියෝ එකට.
හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම දැන් මේ වීඩියෝ බලන්නේ මොකද මට මේක අප්ලෝඩ් කරන්න බැහැ මොකද මගේ සක්සස් රේට් එක ලෝ කියලා තිබ්බේ. ඔයාලා ගිහිල්ලා මෙතන මේ මෝ කියන තැන නට්ස් ඔන් කරගන්න. ඔයාලට පේනවා ඉතින් මෙතන මේ 200 ගණක් කවුන්ට් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ෆ්‍රේම්ස් කියන්නේ. මේ තියෙන මෙතන මේවා ඔයාලා 8000ක් බලලා තමයි ස්ක්‍රීන්ෂොට් එක ගන්න. 8000ක් ආවට පස්සේ ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මතකද වීඩියෝ ලයික් එකක් දාලා වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්න. මෙතනින් ගිහිල්ලා ඔයාලා වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගෙන ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ තම්බ්ලර් account එකට. ඉතින් මම මේ තම්බ්ලර් කියන වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද මේක මේ වැඩ කරන්නේ ඊට පස්සේ මේක මොන වගේ එකක්ද කියලා. ඉතින් ඒකත් බලන්න ඔයාලා බලලා නැත්නම් ඉතින් මේ තම්බ්ලර් එකට ගිහිල්ලා ඔයාලා මෙතනට ගිහිල්ලා මේ පෝස්ට් කියන තැන ක්ලික් කරලා මෙතන ඊතරයි දීලා පේස්ට් කරලා මේක පෝස්ට් කරන්න. මෙන්න මේ විදිහට පෝස්ට් කරන්න. ටැග් ගහන්න ඕනේ නැහැ නිකන් බුරු. ඔයාලා පෝස්ට් එකක් දාලා ඊට පස්සේ කරන්න ඕනේ මේක ලින්ක් එක කොපි කරගන්න. මෙන්න ගියා. මෙන්න මේ ආකාරයට ඒක කොපි කරගත්තා. ඊට පස්සේ අපිට අපෙන් ඉල්ලපු ප්‍රූෆ් ඔක්කොම ඉවරයි. අපි හොයාගෙන තියන්නේ දැන් අපි යමු ස්පොට් ගිග්ස් එකට ආයේ. මේක උඩට එනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ෆ්‍රේම්ස් 8000 ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තා. ලින්ක් එක කොපි කරගත්තා. වීඩියෝ ලයික් එකක් දැම්ම. දැන් ඔයාලා තියෙන මෙතනින් ගිහිල්ලා මේ ඔක්කොම අප්ලෝඩ් කරලා මේක සබ්මිට් දෙන්න. මට දැන් සබ්මිට් දීලා වැඩක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ සක්සස් රේට් එක ලෝමයි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මෙහෙම තමයි ඔයාලා YouTube වල 0.7 7 day ටාස්ක් ගන්න. ඉතින් මේක තව වෙන විදිහේ ටාස්ක් තියෙනවා. ඒවත් ඔයාලා කියවලා බලලා තේරුම් ගන්න ලේසි. ඉතින් මේ 7 day ටාස්ක් ගොඩක් හොඳ නිසා තමයි මම මේක ඔයාලට අරන් ආවේ. මම කරන්නේ වැඩිපුර මේක. ඉතින් මම දැන් යනවා ආයේ මෙතන වීඩියෝ මාකටිං කියන එකට ඇප්ලයි දීලා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් ටාස්ක් තිබ්බට මට ගන්න විදියක් නැහැ. ඊට පස්සේ මම ඔයාලට කියනවා මේ සක්සස් රේට් එක කියන්නේ මොකක්ද කියලා. ඔයාලා මෙතෙන් යන්න account setting වලට එන්න. නොවිල් ඉවරලා මෙතන මේ ෆ්‍රීලාන්සර් ස්ටේට් කියන එකට එන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ඉන්නේ මෙතන ෆ්‍රීලාන්සර් ස්ටේට් වල. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ වෙන්න මෙතන තියෙනවා temp success rate කියලා 154යි. මෙන්න මේක 175ට වඩා තියෙන්න ඕනේ ඔයාලට withdrawal එකක් ගන්නත්. ඊපස්සේ ඔයාලට ටාස්ක් කරන්න 175ට වඩා අඩු වෙන ගමන් ඔයාලට ටාස්ක් කරන්න දෙන්නේ නැහැ. මගේ පේනවා දැන් 54යි තියෙන්නේ. මගේ බිඳුවේ තිබ්බේ. ඉතින් මගේ ටාස්ක් සබ්මිට් වෙන ඕක වැඩි වෙනවා. දැන් ඔයාලට පේනවා ඉතින් මේ ටික සබ්මිට් වෙන ගමන් මට ඕක වැඩි වෙනවා. ආයෙ ටාස්ක් ගන්න හැකි. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන වීඩියෝ මාකටිං කියන තැන 180ක් තියෙනවා. කියන්නේ මම මෙතන වැඩිපුරම කරලා තියෙන වීඩියෝ මාකටිං ටාස්ක්. මම Twitter ටාස්ක් නෝ හිටියම වෙලාවට එකක් දෙකක් විතර කරනවා. Facebook නම් කරලම නැහැ. TikTok short ඒවත් කරලා තියෙනවා. ඉතින් ඔයාලා ලෙවල් අප් වෙනවා. ඉතින් මේ ගැන මම හැදින්නේ වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ස්පොට් ගිග්ස් එකට රෙජිස්ටර් වෙන්නේ කොහමද? ඉවරදී account එක වැඩ ගද්දි දැනගන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් මම මේ thumbnail දෙකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ දෙකත් ඉතින් ඒකත් බලලම මේ වීඩියෝ එක බලලා ලයික් කරලා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තව කෙනෙක්ට ධර්මයක් ගන්න වීඩියෝ එක share පාරකුත් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න.